කුසල් මෙන්ඩිස් ජනිත් එක්ක එකතු වෙලා හොඳ ස්ථාවරත්වයක් ගොඩනගාගෙන තිබුණා. නමුත් ජනිත් දැවී ගියා. නැවත ලකුණු පුවරුව අකර්මණ්‍ය වෙමින් පවතිද්දී පොඩ්ඩා වුණාට වැඩ්ඩා. දුනිත් වෙල්ලාලගේ එනවා පන්දු 12ට ලකුණු 25ක් අවසන් පන්දු වාරයේ බලන්න ආසයි. ඒ තරම් මනරම් ප්‍රතිආරම්භයක නිරත වුණා. ඒ මොහොතේ කුසල් මෙන්ඩිස්වත් අගය කළ යුතුවම තිබෙනවා. ඔහුට පෞද්ගලිකව ශතකය ලබා ගැනීමේ උවමනාවට වඩා ලකුණු එකතු කිරීමේ උවමනාව පෙන්눔 කළා. අපි අගය කරන්න ඕනි. ගොඩක් වෙලාවට විවේචනය වෙනවා. ඔහු ශතකය Tamante ලබා ගැනීමේ පෞද්ගලික කැමැත්තකින් පසු උනේ නැහැ. ලකුණු පුවරුවට ලකුණු එකතු කිරීමට ඉඩ ලබා දෙමින් ඔහු ඒ මොහොතේ කඩුල්ලේ රැඳී සිටියා. ඒ වගේම ඉන්ලන්තුරුව පන්දු රැකීමේදී විශිෂ්ට තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෙරමුණගෙන ක්‍රීඩා කළා.